ජේසුස් සම්විධානන් වහන්සේ දිහා බලාගෙන ඔබ මම ගමනක් ගියොත් ඔබට මට කුමක්ද සිදුවෙන්නේ? ඒ වගේම ජේසුස් දිහා නොබලා ගියොත් බලන්නේ නැතුව ගියොත් ඔබට මට මොන වගේ දෙයක් සිදු වෙයිද? මෙන්න මේ දෙයට පිළිතුරක් විදිහට තමයි අද දවසේදී ශුද්ධ සුපුවත ඔබත් එක්ක බෙදා ගන්නට හිතුවේ. ප්‍රියාදර සහෝදර සහෝදරිනේ ආදරණීය දරුවනේ, අද ශුද්ධ සුපුවත අපිට ඊටාම හුරු පුරුදු අපේ ජීවිතය තුළ බොහෝ වරක් අහලා තියෙන ඊටාම හුරු පුරුදු ශුද්ධ සුපුවතක්. බලන්න ශුද්ධ සුපුවත ආරම්භයේදීම ජේසුස් කියනවා ජේසුගේ ගෝලයන්ට ඔබ එගොඩට යන්න මම පසුව පැමිණෙන්නම්. එතකොට ශුද්ධ සුපුවතට අනුව මොහොතේ ස්වභාවය ඊටාම රළු ස්වභාවයක්. කුණාටු ස්වභාවයක්. මේ බෝට්ටුවේ ඉන්න දීවරයෝ මොහොත ගැන කොච්චර දැනුමක් තිබුණත් මේ අය මොහොතේ රළු ස්වභාවය මේ කුණාටු ස්වභාවය දකිද්දී ගොඩක් බය වුණා මොහොතට එයාගේ බෝට්ටුව දාන්න. නමුත් ජේසුස් කියපු නිසා මෙයා මොකද කරන්නේ? මේ කුණාටු සයුරේ මේ බාධා අභියෝග මැද්දේ මෙයාගේ ඔරුව බෝට්ටුව දියත් කරගෙන යනවා. ශුද්ධ සුපුවතේ සදාහන් වෙන අලුයම 3ටත් 6ටත් අතර එක මිනිහෙක් ඔවුන් ඉදිරියට පැමිණෙනවා. මේ ඇත්තට මෙන්නේ ජේසුස් සම්විධානන් වහන්සේ. නමුත් මේ ඉදිරියෙන් එන පුද්ගලයාව දකිද්දී මෙයාට ලොකු තැතිගැන්මක්, ලොකු බයක් දැනෙන්නට ඇති. ඒකට හේතුව තමයි මේ අය දීවරයෝ. මේ අය දන්නවා මුහුද මත කිසිම කෙනෙක්ට ඇවිදින්න බෑ. මේ අය මුහුද ගැන කොච්චර දැනුමක් තිබුණත් මුහුද මත කවුරු හරි කෙනෙක් ඇවිදගෙන එනවා කියලා කියන්නේ ඒ අය හිතනවා ශුද්ධ සුපුවතේ සඳහන් වෙන විදිහට මේ එන්නේ අවතාරයක්. දැන් මේ අය ඇත්තටම ගොඩක් බය වෙලා මේ කුණාටුව හැමුවේ බය වෙලා මේ අය ඉදිරියට යනවා. මම විශ්වාස කරන විදිහට මේ බය තවත් දෙගුණ වෙන්නේ නැති මේ මුහුද මත පුද්ගලෙක් ඇවිදගෙන එනවා දකිද්දි. ඒතර ශුද්ධ සුපුවතේ පැහැදිලිව සඳහන් කරනවා සුවිශේෂක කතුවරයා ඊළඟට මේ අය හිතුවා මේ එන්නේ අවතාරයක්. දැන් මේ පුද්ගලයා දැන් මේ ජේසුස් සම්විධානන් වහන්සේ ඉස්සරහටම වෙලා බෝට්ටුව ළඟට ලං වෙලා මේ මම බය වෙන්න එපා. ජීවිතේ කොච්චර කුණාටු තිබුණා. බය වෙන්න එපා. මම ඔබත් එක්ක ඉන්න. මම ඔබ අතහරින්නේ නැහැ. පේතුරු ජේසුස් තෝරගත්ත ආදරණීය ගෝලයා. ජේසුස් බෙහෙවින් ආදරය කරපු චරිතය පේතුරු සභාවේ නායකත්වයේ දුන්නු චරිතය ඉදිරියට ඇවිල්ලා ජේසුස්ට කියනවා සංවිධානයේ වහන්සේ නම් වතුර මත එන්න මට අණ කරන්න. වතුරේ ඇවිදින්න මට අණ කරන්න. ජේසුස් කියනවා එන්න. ජේසුස් එන්න කියලා කියද්දී ප්‍රියදර සහෝදර සහෝදරිනේ ආදරණීය දරුවනේ මෙතන තමයි ප්‍රාතිහාරය සිද්ධ වෙන්නේ. අපි දන්නවා මිනිස්සෙකුට වතුරේ ඇවිදින්න බෑ. හැබැයි පේදුරු වතුරේ ඇවිදිනවා. ජේසුස් එන්න කියලා කියද්දී පේදුරු බය නැතුව මහමුහුදට අඩිය තියලා අඩි කිහිපයක් ඇවිදිනවා. හැබැයි ශුද්ධ සුපුවතේ අවසාන කොටසේ සඳහන් වෙනවා මාරුතේ වේගයේ කුණාටුවේ වේගය දැකලා පේදුරු මොකද වෙන්නේ? පේදුරු ගිලෙන්න යනවා. එතකොට කොහොමද පේදුරු මුහුදේ අඩි කිහිපයක් ඇවිද්දේ? මේ ශුද්ධ සුපුවතේ බයිබල් කතෝරයා පෙන්වන්නේ නැති තැනක්, ඉස්මතු කරන්නේ නැති තැනක්. පේදුරු මුලින්ම මුහුදට අඩිය තියලා පේදුරු අඩි කිහිපයක් ඇවිද්දේ ජේසුස් දිහා බලාගෙන. ජේසුස්ගේ ඇස් දෙකයි පේදුරුගේ ඇස් දෙකයි එකට යාවෙච්ච තැන තමයි පේදුරු මේ මහා බලගතු ප්‍රාතිහාරය කරේ. හැබැයි චූටි වෙලාවකට පුංචි වෙලාවකට පේදුරුගේ ඇස් දෙක ජේසුස්ගේ ඇස් දෙකෙන් අහක් කරගන්නවා, ඉවත් කරද්දි තමයි පේදුරුට වටපිටාව ගැන අවධානය ඇති වෙන්නේ. වටපිටාවේ කුණාටුව, වටපිටාවේ තියෙන අභියෝග පිළිබඳව පේදුරුට දැනුනේ. එතනදී තමයි පේදුරු බය වෙලා ගිලෙන්න යන්නේ. දැන් බලන්න ප්‍රියදර සහෝදර සහෝදරිනේ ආදරණීය දූ දරුවනේ මේ භාවනාව ආරම්භ කරද්දිම මම ඔබෙන් ඇහුවා ජේසුස් දිහා බලාගෙන අපි ගියොත්
අපිට කුමක්ද සිද්ධ වෙන්නේ? යේසුස් දිහා නොබලා ගියොත් අපිට කුමක්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ පේදුරුටම වෙච්ච දේ තමයි. යේසුස් දිහා බලාගෙන යන තරමට ඔබ මගේ ජීවිතය තුළ ජේසුස් සමිඳානන් වහන්සේ තුළින් අපි බලාපොරොත්තු නොවන දේවල් කරන්න, ප්‍රාතිහාරයන් කරන්න, අරුම පුදුම දේවල් කරන්න උන්වහන්සේ පුදුමාකාර විදිහට ඔබ මාව ආශිර්වාද කරන. හැබැයි මොනියම් මොහොතක ජේසුගේ ඇස් දෙකෙන් අපේ ඇස් දෙක අයින් කර ගන්නවද? එතකොට අපිට පේන්නේ මේ ලෝකයේ තුල තිබෙන උනාටු, මේ ලෝකයේ තුල තිබෙන ප්‍රශ්න, මේ ලෝකයේ තුල තියෙන අභියෝග. ඒක නිසා ප්‍රයාතර සහෝදර සහෝදරනි, කොච්චර කුණාටු, කොච්චර ප්‍රශ්න, කොච්චර අපේ ජීවිතයට ආවත් අපි ජේසු දිහා බලාගෙන ජේසු පෙන්වපු අඩිපාරේ අපි යනවා නම් එදා පේතුරු මහමූදේ ඇවිද්දා වගේ ඒ බලගත් ප්‍රාතිහාරය කරා වගේ අපිටත් අපේ ජීවිතය තුළ මහා බලගත් ප්‍රාතිහාරයන්, අපේ ජීවිතය තුළ අපි බලාපොරොත්තු නොවුණු ආකාරයේ දේවල් ඔබටත් මටත් කරන්නට හැකියාව ලැබෙන. ඒක නිසා අද දවසේදී අපි උත්සාහ කරමු සමිදානන් වහන්සේ දෙස බලමින්, සමිදානන් වහන්සේ දෙස බලමින් අපි ලස්සන ගමනක් යන්නට අද දවසේදී අපි හැම කෙනෙක්ම දෙපණ වහන්සේගේ වරම් බිල්ලලා යක්ෂා කරමු. ඔබට ජේසු පිටයි.